Ja. Ha? අද අපි මේ ටවුන් එක පැත්තට යන්නේ නැතුව ඇලපාර දිගේම ටවුන් එකෙන් පහළට ආවා. දැන් මේම දිගටම අපි යන්නේ මේ ටවුන් එකට ඇතුල් වෙන තැනට. එතන මීන වැඩිය ලස්සනයි. එතන මීට වැඩිය ලස්සනයි. අපි දෙන්නම පොඩ්ඩක් පයින් යනවා. මෙතන තියෙනවා දේව මාතාවගේ පිළිරුවක්. බලන්නකෝ දැන් ඇලේ ලස්සන මේ සහලේ අපි ඉන්න ලෙබනන් වල අපි ඉන්න ටවුන් එකේ මේ ඇල ඕන්න බලන්නකෝ අවුලකට තියෙන ඉතින් නගර සභාවෙන් ඇල සුද්ධ කරන්නේ නැති එක තමයි ඒ හින්දා තමයි ඔය ඇල මැද ලොකු ගස් වැවිලා තියෙන්නේ. අපිට හිතුණා පොඩ්ඩක් පයින් යන්න. අපි මේ දැන් යන ගමන් අපේ යාළුවෙක් ඉන්නු චෙෆ් තුෂාර හම්බ වෙන්න යන්නේ මේ පයින් අද මේ වෙලාවට යාට වැඩ නැහැ. අද අපේ ඕෆ් එක ඉරිදා. අපි යනවා පොඩ්ඩක් මේ පැත්තේ ඇවිදලු. බලන්නකෝ ලොකුවට හැදිලා තියෙන්නේ මේ ඇල අයිනෙම මේ බ්ලැක්බෙරි ගහක්. මෙයත් ඉස්සරහට තව පොඩි පාලමක් තියෙනවා. අපි ඒකටත් නැගලා බලමුකෝ පොඩ්ඩක් ඇලේ ලස්සන. ඔව් මම කරවල බදිනා වගේ සුමදුකුත් ආවා. බලන්නකෝ ඇල ගලාගෙන යනවා. මෙහෙන් තව එහාට යනවා. අන්න මේ නගරයට ඇතුල් වෙන ලොකුම රවුන්ඩ් අබවුට් එකේ වතුර මල පේනවා අපිට දැන්. අපි දැන් එතෙන්ටත් යනවා. අද පොඩ්ඩක් කඩසාප්පු එකක් දෙකක් කැරලා සාමාන්‍යයෙන් ඉරිදට වහනවා මේ රටේ කඩසාප්පු. ඒ වුණාට අද කඩසාප්පු ටිකක් ඇරලා තිනවා. දැන් ඉතින් රස්නේ කාලේ ඇවිල්ලානේ තියෙන්නේ. හැමෝම අවස් වෙද්දී පාරවල් වල ඇවිදින්න ගන්නවා. ඉතින් ඔන්න බලන්නකෝ. දවසක මේ ඇල පටන් ගන්න කඳු මුදුනටත් යන අදහසක් තියෙනවා. ඇලේ ආරම්භයේ හරියට පටන් ගන්න හරියට දවසකේ ගිහිල්ලත් වීඩියෝ එකක් දාන්නම්කෝ. බලන්නකෝ තව ටික දවසකින් හොඳට ගෙඩි බලා ගන්න පුළුවන් මේ ඇප්‍රිකෝට් ගහක් තියෙන්නේ ඇලයිනේ. දැන් ඔන්න අපි රවුන්ඩ් අබවුට් එකටම වගේ ඇවිත් තියෙන්නේ. මේක තමයි මේ නගරයට ඇතුල් වෙන ප්‍රධානම දොරටුව කියන්න පුළුවන්. මේ රවුන්ඩ් අබවුට් එකෙන් තමයි මේ නගරයට ඇතුල් වෙන්න තියෙන
දැන. ඉතින් ඔන්න මිදි කැල්ලක් ඉන්නවා මිදි පොකුරකුත් උස්සගෙන. පොලිසියනුත් ඉන්නවා රවුන්ඩ් බවුට් එකේ. ඉතින් ඒ දාලා තියෙන පොලිසිය. මේ තියෙන අල්මනාර බිල්ඩින් එක. එන්න බලන්නකෝ. මේක තමයි සහලේ සංකේතය. මිදි පොකුරක් ඉස්සගෙන ඉන්න සරුණිය. මොකද මේ සහලේ නගරය මිදි වලට ප්‍රසිද්ධයි. ඒකයි. එවතරේ. ඉතින් දැන් අපි කොහොම යනවා අපේ හම්බ වෙන්න. එහෙනම් ආපහු දවසක හම්බ වෙමු.